සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජෙස්පීටයි. මේ ඔයගොල්ලන් දකින්නේ මගේ ගාඩන් එක. ඉතින් මගේ ගාඩන් එක මම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ටත් බලනකොට ආස හිතෙයි. ඉතින් බලන්නකෝ මගේ ගාඩන් එකේ ලස්සන මල් වර්ග තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මගේ අතින් තමයි නඩත්තු වෙන්නේ. ඉතින් මම මේ මල් පිපෙන ගස් වලට දාන්නේ නිල් කැට, දම් කැට. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. ගෙදරක් ලස්සන වෙන්න මල් අත්‍යවශ්‍යයි. නැත්තම් ඒ ගෙදර වැඩක් නෑ. පාළු පාටයි. ඉතින් බලන්නකෝ මම මහන්සි වෙලා මේ විදිහට මල් හදලා තියෙන විදිය ගෙදරට එන ඕනම මිනිස්සෙකුට ආස හිතෙනවා. ඉතින් ওই විදිහට මම ඔයගලන්ටත් ආරාධනා කරනවා ගාඩන් එක ලස්සන මල් වලින් පිරිච්ච තැනක් කරගන්න කියලා. කතාවක් තියෙනවා ගෙදර පිරිසිදු නම් රෑට හැමදාම ශ්‍රියාකාන්තාව ගෙදරට එනවා කියලා. ඒක ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්නකොට ගෙදරට හරියන්නේ කියලා ශ්‍රියාකාන්තාව කියනවලු. එහෙම ඉස්සර කතාවක් තියෙනවා. අපේ අම්මා තමයි ඕක අපිට කියලා දුන්නේ පොඩි කාලේ. ඒ කියා දුන්න දේෙන් තමයි මේ ගොඩාක් දුරට මේ දේවල් පිළිවෙලට පිරිසිදුව හැමතිස්සෙම තියාගන්නේ. ඉතින් මේ බලන්නකෝ මාරම ලස්සන විදියට මම තියාගෙන ඉන්නවා. ඉතින් හැමදේම මගේ අතින්ම තමයි කෙරෙන්නේ. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමදාම මම ලස්සන මේ වගේ වීඩියෝ ගේනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන්න ඕගොල්ලන්. ඉතින් ලස්සන දවසක් ඕගොල්ලන්ට. ගිහින් එන්නම් ජෙස්පීටයි.